සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් යාළුවනේ අද අපි මේ අනුරාධපුරේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අනුරාධපුරේ අපි දැන් ඔබලා හැමෝටම පේනවා ඇති රුවන්වැලි මහසෑය අපි වන්දනාමාන කරගත්තා දැන්. ඉතින් අපි දැන් අපේ නවතැන්පල කරා යන්න හදන්නේ. ඉතින් ඇත්තටම අද අපි අනුරාධපුරේම තියෙන බොහොම සුන්දර ස්ථානයක තියෙන නවාතැනකට තමයි යන්න හදන්නේ. ඒ මීගහ පොකුණ රිසෝට් කියන නවාතැන. ඉතින් ඔයගොල්ලන්ටත් එතෙන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. ඇත්තටම බොහොම සුන්දර තැනක්. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා ස්ථානේ. අපේ නවාතැනට බොහොම කිට්ටු වෙලා තියෙන්නේ. ප්‍රධාන පාරෙන් ඇවිල්ලා පාර මෙතනින් තමයි හැරෙන්න තියෙන්නේ. මෙතන ගහලා තියෙනවා ඉස්සරහා බෝඩ් එකක්. මීගහ පොකුණ ලෝටස් ලීෆ් රිසෝට් කියලා. ඉතින් AC සහ non AC රූම් දෙකම ඒකේ තියෙනවා. ඉතින් යාළුවනේ සංගමිත්ත මාවතේ තමයි අපි ඉස්සෙල්ලා යන්න ඕනේ. ඊට පස්සේ පාරේ ටික දුරක් ගියන් පස්සේ කුට්ටම් පොකුණ මාවතේ ගල්පාලම කියන මාර්ගයේ ටික දුරක් ගියන් පස්සේ ඇතුළට හැරෙන්න තමයි තියෙන්නේ. ඉතින් Google Map එක දාගත්තම ඔයගොල්ලන්ට පහසුවෙන්ම මේ ස්ථානය සොයා ගන්න පුළුවන්. ඉන්දියාප්ප පොල් සම්බල් පරිප්පු කිරට වැව් මාළු මිරිස අපි දැන් උදෑසන ආහාරය ගන්න තමයි සූදානම් වෙන්නේ. අපි උදේට ඉල්ලුවේ පාන් සහ පරිප්පු. යාළුවනේ නිස්කලංක පරිසරයක සුන්දරත්වයේ විඳින කැමති ඕනෝ කෙනෙකුට බොහොම අපූර්ව නවාතැන්පලක් තමයි මෙම නවාතැන. ඉතින් ඕගොල්ලන්ටත් ආරාධනා කරනවා එන්න. ඇවිත් ඒකේ වෙනස තේරුම් ගන්න. ඈතින් තියෙන සුන්දර වේයාවක් තියෙනවා. ඊට පස්සේ අර පොඩි පොකුණක් එක්ක ජලාශයක් තියෙනවා. ඉතින් හරිම අපූර්ව නිස්කලංක තැන. ඔයාලට ඈතින් තියෙන්නේ අපේ රුවන්වැලි මහසෑයට මෙහෙන් තියෙන අභයගිරිය චෛත්‍යය තමයි තියෙන්නේ. ඉතින් රාත්‍රී කාලයටත් උදෑසනත් හරිම සුන්දරත්වයක් ගෙන දෙන්නේ මෙම ස්ථානයේ ඉඳලා නරඹනකොට. ඉතින් ඇත්තටම මීගහ පොකුණ හොලිඩේ රිසෝට් කියන්නේ වචනේ පරිසමාර්ථාර්ථයෙන්ම ඉතාම සුන්දර ස්ථානයක්, හරිම නිස්කලංක ස්ථානයක්. ඉතින් අවිවේකී ජීවිතයෙන් මිදලා එක දවසක් හරි නිදහසේ ගත කරන්න කැමති හැම කෙනෙකුටම ඉතාම සුදුසු ස්ථානයක් කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලොත් එන්න ඇවිල්ලා වෙනස තේරුම් ගන්න කියලා ආරාධනා කරනවා. මෙහි සම්පූර්ණම 30 දෙනෙකුට විතර ඉන්න පහසුකම් තියෙනවා. කාමර වෙන වෙනම තියෙනවා. AC කාමර තමයි මම හිතන්නේ 5ක්ම තියෙන්නේ. අනිත් කාමරේ non AC. ඉතින් මේ පේන්නේ සුන්දර වෙලාවක්. අවශ්‍යට නිදහසේ කුරුල්ලන්ගේ අතරම වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන කෙනෙකුට ඉතාම වටින ස්ථානයක්. ඉස්සරහින් පොඩි අක්කරයක විතර පමණ පොකුණක් තියෙනවා. ඉතින් ඒකට විවිධාකාර කුරුල්ලන් පැමිණෙනවා. ඉතින් ඔයගොල්ලන්ට හරි අපූර්වම නවාතැනක් වේවි. ඉතින් බොහොමත්ම ස්තුතියි. සුබ උදෑසනක් යාළුවනේ. ඉතින් අපි මීගහ පොකුණ හොලිඩේ රිසෝට් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි අපේ කාමරයට යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා තවත් ටේබල් 3ක් එක්ක පුටු 6ක් දාලා තියෙනවා. නිදහසේ වාඩි වෙලා කතා කර කර ඉන්න පුළුවන්. ඉතින් මෙතනත් සෝෆා සෙටියක් තියෙනවා. බුදුන් වඳින මෙතන බුදු පිළිමයක් තියෙනවා. මෙතන එක රූම් එකක් තියෙනවා. අතන තවත් රූම් එකක් තියෙනවා.
ඉතින් තවත් මෙතන සෝෆා එකක් තියෙනවා. මෙතන මේසයක් එක පුටු හතරක් තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය කෑම මෙනු ලබා ගන්න පුළුවන්. මේවෙන් බලලා ඕඩර් කරන්න පුළුවන්. තමන්ට අවශ්‍ය මෙනු ඕනම එකක් මෙයාලා සකස් කරලා දෙනවා. ඉතින් අපි අපේ රූම් එකට ගිහිල්ලා බලමු කොහොමද කියලා. මෙතන තවත් හවසට හාන්සි වෙලා ඉන්න පුළුවන් බොහොම සැපට ඉන්න පුළුවන් පුටු දෙකක් තියලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලගේ ඇඳුම් අයන් කරගන්න අයන් බෝඩ් එකක් තියෙනවා. ඉතින් දැන් අපි අපේ රූම් එකට අපි බලමු කොහොමද කියලා රූම් එක. එන්නේ චූටි පුතා. ඉතින් ඇත්තටම මේ තමයි අපිට ලැබිලා තියෙන රූම් එක. ඉතින් අපි මෙතන තියෙනවා බඩ තියාගන්න රැක් එකක්. ඊට පස්සේ ටවල් රැක් එකක්, ඊට පස්සේ ඇඳුම් තියාගන්න රැක් එකක් තියෙනවා. ඉතින් මේ මේසයක් එක පුටුවක් තියෙනවා. ඊට පස්සේ මිනි කන්නඩි මේසයක් තියෙනවා. ඉතින් ඒකේ ලාච්චු දෙකක් තියෙනවා තමන්ගේ බඩ තියාගන්න. ඉතින් ඇත්තටම මේ රූම් එක AC රූම් එකක්. අපි ෆැමිලි එකකට ඉන්න පුළුවන්. AC එක උන් කල බලමු පුතේ අපි කොහොමද ඉතින් අපි දැන් AC රූම් කරලා නැහැ. AC එකේ ඉන්නේ. ඉතින් හරි සැප පහසු ඇඳක් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු බාත්රූම් එක කොහොමද කියලා. දැන් බාත්රූම් එක බලමු. ඉතින් බාත්රූම් එක අපි දැන් ඇත්තටම ඊයේ යූස් කරලා තිබ්බේ. ඉතින් බාත්රූම් එක තියෙන ඕන සියලුම මූලික අවශ්‍යතාවයන් තියෙනවා. ඊට පස්සේ කොමඩ් එක තියෙනවා. අවශ්‍ය දේවල් දාන්න තියෙනවා. ඊට පස්සේ හොට් වෝටර් අවශ්‍ය අයට හොට් වෝටර් ෆැසිලිටි පහසුකමත් සපයලා තියෙනවා. ඉතින් තිලකරත්න මහත්තයා තමයි මේ රිසෝට් එක පවත්වාගෙන යන්නේ. අපි දැන් බලමු ජනේලෙන් පෙනෙන view එක කොහොමද කියලා. අපේ කාමරේට ලැබිලා තියෙන. ඇත්තටම ඈතින් වෙල්යායක් තමයි පෙනෙන්නේ. මෙතනින් වැහි කාලයට නම් දොළ පාරකුත් ගලාගෙන යනවා. දැන් පායන කාලය නිසා වතුර අඩුයි. ඉතින් සුන්දර වෙල්යායක් ඈතින් තියෙන්නේ. ඉතින් මීගහ පොකුණ හොලිඩේ රිසෝට් එක ඇත්තටම නිදහසේ ඉන්න කැමති. ඒ වගේම අවිවේකී ජීවිතයෙන් මිදිලා නිදහසේ ඉන්න කැමති කෙනෙකුට ඉතාම හොඳ තෝතැන්නක් කියලා මට කියන්න. අපි දැන් නික්ම යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ මීගහ පොකුණ හොලිඩේ රිසෝට් එකේ අයිතිකාර මහත්තයා ඇත්තටම තිලකරත්න මහත්තයා බොහොම සුහදශීලීව අපි ඊයේ ආපු වෙලාව ඉඳලා මේ මොහොත වෙනකම්ම අපිට බොහොම අවශ්‍ය සියලුම දේවල් සපයලා දුන්නා. ඒ වගේම අපි බොහොම ආදරෙන් පිළිගත්තා. බොහොම කාරුණික සේවයක් තමයි මහත්තයාත් මහත්තයාගේ නෝනාත් ඒ වගේම දුවත් මේ ස්ථානෙට එන හැම කෙනෙක් වෙනුවෙන් ඉටු කරන්නේ. ඉතින් තිලකරත්න මහත්තයා අපි නම් ගොඩාක්ම සැටිස් ඇත්තටම බොහොම නිස්කලංක තැනක්. ඒ වගේම අර ඒකාකාරී ජීවිතයෙන් මිදිලා කලබලකාරී ජීවිතයෙන් මිදිලා නිදහසේ දවසක් ඉඳලා යන්න එන්න බොහොම සුදුසු ස්ථානයක් කියලා අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද දෙල්යායක් තියෙනවා එක පැත්තකින්, අනිත් පැත්තෙන් පොඩි අක්කරයක විතර විශාල පොකුණක් තියෙනවා. ඉතින් කුරුල්ලෝ නරඹන්නේ නැයට වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන්නේ නැයට ඇත්තටම වැදගත්. ඉතින් අපිට මහත්තයාට පුළුවන් ද කියන්නේ මෙතෙන්ට දැන් අනුරාධපුරයට ආවට පස්සේ මීගහ පොකුණ හොලිඩේ රිසෝට් එකට එන පාර අනුරාධපුරයෙන් එනවා නම් ටවුන් එකට ඇවිල්ලා ටවුන් එකෙන් ජයසිමා බෝධින් පාරේ එල්ල වටවන්දනා පාරේ ඇවිල්ලා කුට්ටම් පොකුණ හන්දියට ඇවිල්ලා කුට්ටම් පොකුණ හන්දියේ මීටර් 300ක් විතර වම් පැත්තට ආපුවාම මේ ගහ පොකුණ රිසෝට් කියලා ගහලා තියෙනවා. එතනට ආපුවාම මේ සුන්දර වටපිටාවත් එක්කම තියෙන මේ සුන්දර නවාතැන් ගන්න පුළුවන්. ඉතින් හොඳ විවේකයක් ගත කරන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ හොඳ සේවාවක්, හොඳ සර්විස් එකක් හැම මිනිස්සෙකුටම ලබා දීලා එයාගේ ඒ එන්නේ පූජා කරන්නද මේ බාරහාර වෙන්නද ඒ දේවල් දකලාස්ති කරලා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඇත්තටම අපි ඊයේ දවල් ආවේ. අපි ආපු වෙලාවේ ඉඳලා අපිට හවස ඊළඟපස පූජාවට අවශ්‍ය සියලුම දේවල් සකස් කරලා දුන්නා. අපි රුවන්වැලි මාතායට පූජා කරන. ඊට පස්සේම උදේටත් කිරිපිඳු පූජා කරන්න අවශ්‍ය දේවල් සකස් කරලා දෙනවා. එතකොට මේ තිලකරත්න මහත්තයා මේකේ සම්පූර්ණයෙන්ම මේ හොටෙල් එකේ කී දෙනෙකුට පමණ ඉන්න පුළුවන්ද? කාමර කොහොමද තියෙන්නේ? AC කාමර, non AC කාමර කීයක් තියෙනවද? 30 දෙනෙකුට විතර නවාතැන් ගන්නකොට පුළුවන්. රූම් 5ක් වගේ තියෙනවා. 6ක් තියෙනවා. ඒකේ එයාර් කන්ඩිෂන් රූම් දැන්ට 5ක් තියෙනවා. තමන්ට අවශ්‍ය මෙනු එක ඉදිරිපත් කරාම මෙනු වෙනම මේකක් තියෙනවා. ඒ පරිබාහිර වුණත් මෙනු එකක් දුන්නොත් උයලා දෙන්න පුළුවන් නේ.
ඉතින් ඇත්තටම තිලරත්න මහත්තයාත් එයාගේ නෝනත් කෑම රසට හදලා දුන්නා. කෑමත් ඉතාම රසවත්. ස්තුතියි තිලරත්න මහත්තයා. එහෙනම් අපි සමු ගන්න සූදානම් වෙන්නේ. ඉතින් ආයුබෝවන් කියලා. ආයෙ දවසක හම්බෙන්න අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට සමු ගන්නවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බොහොමත්ම ස්තුතියි.